හායි කොහොමද? මගේ මේ අලුත් කැමරා එකෙන් ගේන අලුත් වීඩියෝ එක. මේ පුරුදු විදිහට මගේ නුවරඑළියේ අද කැමරා එක Insta360 X5 එකක්. කලින් GoPro එකේ මේව කරේ. මම මේ යන ගමන් ඉන්නේ නුවරඑළියේ බදුල්ල පාරේ. නුවරඑළියේ බදුල්ල පාරේ යන ගමන් ඉන්නේ මේ සිංගල් රේල් පැත්තට යන්න. යන්න හිතන් ඉන්නේ අද සිංගල් රේල් පැත්තට යම්මත් එක්ක. මේ තියෙන්නේ නගර සභා ක්‍රීඩාංගණය මේ පැත්තෙන් තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ තමයි මේතන බැරිස්ට් එක තියෙනවා, අර්ලිය හොටෙල් එක තියෙනවා, ඒ ටික තියෙනවා. අපි ගිහිල්ලා බලමු. මේ අර්ලිය රෙඩ් එකට යන්න තියෙන මෙන්න මෙතනින් සිංගල් ට්‍රී හිල් කන්දටයි පන්සල පැත්තට යන්න තියෙන මෙන්න මෙතන ඉස්සරහයි. මම ඔයාලට තැන පෙන්නන්න ගොඩක් අය තැන හොයාගන්න බෑ කියනවා නේ. මං කල්නෝ ගිහිල්ලා තියෙනවා අදත් යන්න හදන්නේ. මෙන්න මෙතන තියෙනවා ඉමදුව හොටෙල් එක. ඉමදුව හොටෙල් එක පහු වෙනකොටම ඇතුළට පාරක් තියෙනවා. මෙන්න මේ පාරේ තමයි යන්න තියෙන්නේ. මම මේක මවුන්ට් කරන් ඉන්නේ මේ හෙල්මට් එකට. මට තාම මේ අර හැන්ඩල් මවුන්ට් එකක් ගන්න බැරි වුණා මේකට. ඒක නිසා අපි දැනට මේ මෙතෙන්ට මවුන්ට් කරන් යමු. පේනවද පාර? මේ පාර තව ලස්සන පාරක්. මේ පන්සල් ළඟට යනකම්ම හොඳට තියෙනවා. පන්සල් ළඟට ගියාට පස්සේ එතනින් එහාට තමයි පොඩ්ඩක් පාර අවුල් තියෙන්නේ. මේ එතනින් එහාට ඕෆ් රෝඩ් ගමනක් තමයි තියෙන්නේ. මෙතන මේ හෙල්මට් එකට මවුන්ට් කරාම පොඩ්ඩක් බරයි මේක. හෙල්මට් එක පහත් වෙනවා වගේ බලනවා. අපි යමු උඩට. මට මේ කැමරා එක තාම හුරුනේ අප්පා. මම මේ පොඩ්ඩක් නවත්තගෙන කැමරා එකේ විස්තරය බැලුවා. මෙතන නවතින තැනකුත් තියෙනවා සිංගල් ට්‍රී මවුන්ට් හොටෙල් එක. The Mount View single tree කියලා. මම නැවතිලා නැහැ එතන. ඔයාලට ඩ්‍රයිවිං පේනවද අර බුදු පිළිමේ? සිංගල් ට්‍රී බුදු පිළිමේ. මේ ටිකේ වංගු පාර තියෙන්නේ. අපි උඩහාට යමු බලන්න. අර පැත්තෙන් පේන්නේ හග්ගල කන්ද. ඒ පැත්තේ හග්ගල කන්ද පේනවා. මේ මම හිතන්නේ මේ පන්සලියෙන් බලන්න ආපු කට්ටිය. මේ තියෙන්නේ සිංගල් ට්‍රී හිල් පන්සල මෙතන තියෙන්නේ. පේනවද? සිංගල් ට්‍රී හිල් පන්සල. එතනින් එහාට පාර මෙන්න මේ වගේ තමයි. පේනවද? කපල් යනවා. මේ බුදු පිළිමේ දැන් අවුරුදු ගානක් ඉඳන් හදනවා තාම හදලා ඉවර නෑ. සිංගල් ට්‍රී හිල් කන්දේ මේකේ මම හිතන්නේ මීටර 700ක් විතර තියෙනවා මෙන්න මේ වගේ පාරේ යන්න. view point කීපයක් වගේ තියෙනවා තනින් තන. මේ පාරේ මේ වයි කියන ගේ මට යන්න පුළුවන් මේ පාර. මේ පළවෙනි view point එක වගේ ඉතන. මෙතන බුදු පිළිමේ තියෙනවා. අතනින් හග්ගල කන්ද තියෙනවා. මේ තියෙන ග්‍රෙගරි ලේක් එක. මේ තියෙන පිදුරු තලාගල කන්ද. මෙතන මුදුන තියෙන්නේ. මුදුන දැන් වැහිලා. මේ තියෙන්නේ නගර සභා ක්‍රීඩාංගණය. ඊට මෙතන තමයි ඔයාලා අර කීල්ස් එකට එම කීල් තියෙනවා. මේ තියෙන කීල්ස් එකේ බිල්ඩින් එක. ඊට දැන් මෙතෙන්ට පේන්නේ. බස් මේ තියෙන්නේ සිංගල් ට්‍රී හිල් කන්ද මේ පැත්තේ. අර පැත්තෙන්. ඒ පැත්තෙන් ඊට බහැගෙන යන තත්ත්වයක් පේනවා. යමු උඩහට. මම මේකේ 3-4 පාරක් උඩහට ගිහිල්ලා තියෙනවා. බැලුවද උඩහට යමු. අලුත් බයික් එකයි අලුත් කැමරා එකයි. මං හිතන් ඉන්නේ ඊයාගේ එකේ ඉඳලා මේ මෙතන හෙල්මට් එකට GoPro එක මවුන්ට් කරලා මෙතන ඉස්සරහින් මේක ගහගන්න. ඒතර ඔයාලට ලස්සන වීඩියෝස් ටිකක් මම ඉස්සරහට ගේන්න පුළුවන්. ඒතර වටපිටාවත් ඔයාලට මිස් වෙන්නේ නැහැ. යෝ අපි යමු. උඩහට. මේකෙම දිගට පාර අවුල් බයික් යන්න පුළුවන් නැත්නම් 4 wheel එකක් තමයි යන්න පුළුවන්. කාර් වෙන වාහනේ නම් යන්න අමාරුයි.
යමු අපි උඩහට. මේ හරියට මේ පේට්‍රෝ තේවත්තම තමයි. මේ තියෙන්නේ පේට්‍රෝ ස්ටේට් ස්ක්‍රබ් ඩිවිෂන්. පේට්‍රෝ ස්ටේට් ස්ක්‍රබ් ඩිවිෂන්. හිටගෙන යන්නත් පුළුවන්. ඉඳගෙන යන්නත් පුළුවන්. යමු උඩහට. සම්පූර්ණ ගමන පෙන්නන්න. වැඩි වෙලා යන්නේ නැහැ මේ ගමන. පරණ තාර දාපු පාරක් වගේ තාර ගැලවිලා තියෙන. පේනවද ඔයාලට? ටික කඳුරට යන්නේ. මේ සිංගල් ට්‍රේ හිල් මුදුනත් ලංකාවේ උසම කඳුරු ටිකෙන් එකක්. උසම මුදුන් වලින් එකක් විදිහට ගන්න. පස්සේ උඩට ගිහලා පහළට එනවා. මම උඩට යනවා. උඩහටම යමු අපි. උඩ කැප් එක යන්නවත්ලා තියෙන ඉතින් එහාට. යන්න පුළුවන් මම හිතෙන්ට ගිහිල්ලක් තියෙනවා. බලන්න. මම එන ගමන් පහළ වීව් එක පෙන්නන්න. යමු හමුදායේ වාහනයක් නවත්තලා තියෙනවා විතර. මෙතනින් එහාට බලන්න පාර වුණ ෆුලි ඕෆ් රෝඩ් යන්න තියෙනවා. මම පල්සර් එකෙත් මේ පාර තුන් හතර පාරක් ගිහිල්ලා තියෙනවා. මම මේ අතරින් ටවුන් එකට ආපු ගමන් ආවේ කැමරා දොස්සේ සිරප්පු දෙකක් දාගෙන සපත්තියක් දාගෙන ඒක නිසා පරිස්සමට යන්න ඕන. කකුල් හරිය වද්ද ගන්න නැතුව. පේනවද මේ පාර? යෝ මන් කලින් අන්තිම සැරේ ගියරත් වඩා පාර මේ අබලන් වෙලානේ. යෝ ලිස්සා මේ කැමරා එක මෙතන තියෙන හරි කරදරයි මට. පේනවද වටපිටාව ඔයාලට? කැමරා එක මෙතන තියෙන කරදරය වෙන්නේ මේ මගේ මූණ සම්පූර්ණ මේකට වැහිලා තියෙන්නේ. වීව් එක වැහිලා තියෙන්නේ. මම මේ අදට විතරයි ඉතින් මේ වැඩේ කරන්නේ. පේනවද ඔයාලට? මෙතනින් තියෙනවා ටවර් එකක්. සිංගල් ට්‍රේල් බුදින එහා පැත්තේ ඩයලොග් හච්චේ ටවර් වගේක් තියෙන්නේ. ඔයාලට මෙන්න මෙතනින් පයින් යන තියෙන මීටර 400ක් විතර. එතනින් ගිහිල්ලා මේ පොඩි view point එකක් වගේ තියෙන. දැන් නම් විදුමක් තියෙන නිසා පේන එකක් නැහැ. ඒ නිසා මම යන්නේ නැහැ පැත්තට. එතෙන්ට පේනවා ටවුන් එක, හාර්ලි හෝටල් එක, ගග්ගඩ ලේක් එක පැත්තෙන් පේනවා. ඒ වගේ. බලන්න අර පැත්තේ මීදුම ඇවිදිනවා. ඔව්. ඉස්සු ඇදෙනවා. බයික් එක හරව ගමු මෙතන. බයික් එක මේ අසප් යතුර වැටියන් එක ඇතුළට. හරි. මේ මට තාම බයික් එක උසයි වගේ හරවන්න පොඩ්ඩක් අමාරු. මොකද්ද කරන්නේ? අපි කැලලා පහත් කරමුද? එයාලා මොකද කියන්නේ? නැග්ගම අවුලක් නෑ. යමු ඔයාලා බයික් වල වගේ නෝනා. මෙන්න මෙතෙන්ට වෙන්න පුළුවන්. යමු දැන් පහලට. යෝ
ඉස්සෙල්ලා වැටෙන්න තු යන්න ඕන. මගේ වීඩියෝ වල නැති උනට මගේ පාරක් ඉස්සෙල්ලා වැටලා ඉන්න බයික් එකේ. මම අර මේ කොහෙද ගියේ? ග්‍රේට් වෙස්ටර්න් ගියානේ. වීඩියෝ නවත්තලා එනකොට මේ Google එක වැඩි පාරක් පෙන්නලා දර විඩංගාල ඉස්සෙල්ලා වැටුණා කියන්නේ. යෝ මේ පාර ඉතින් හරියන්නේ බයික් එකකට හරි නැත්නම් අර උඩ මේ එතන ටවර් වලට වැඩ කරන කට්ටිය කැබ් එහෙමත් එනවා මං හිතන්නේ. මම දැක්කද උතන කැබ් එක නවත්තලා තියෙනවා. හමුදාවේ මල්ලි කෙනෙක් ඉන්නවා. යමු අපි ආයිත් පහලට. මේක දිහා මේ ආතල්ලයකට කරපු වීඩියෝ එක අලුත් බයික් එකේ අලුත් කැමරා එකේ කේපබිලිටිස් බලන්න තමයි මම මේ තාම වීඩියෝස් කරන්නේ. ඉස්සරහට තව ලස්සන ගමන් වල වීඩියෝස් දෙන්න. කලින් ඔයාලා දැක්කේ හෙල්මට් එකේ වීඩියෝ රෙන්ට් එක විතරනේ. දැන් මේක ඉස්සරහින් හයි කරගත්තම 360න් පේනවා. බලන්න පරිස්සමට යන්න ඕන. කොන්ක්‍රීට් කෑල්ල වතුර දාලා තියෙන්නේ. හිටගෙන ගත්තම ලේසි බයික් එක. මෙතන මේ හරියට නවත්තලාට පෙන්නන්න මොනවද පේන්නේ කියලා. කලින් ටිකම තමයි පේන්නේ. ලවස් ලිද්දියල්ල මෙතනට යන්තම් පේන්න ඕන. දැන් පේන්නේ වතුර පොඩ්ඩයි තියෙන්නේ. මෙහාට වැස්සර ලොකුවට සැරට වැස්සේ නැහැ. ඒකයි ගේස් එක. අතනින් ගන්න කලින් කියලාම අතන පේන්නේ සඳ දැන්න මූන් ප්ලේන්ස් ටික. අර ටික මූන් ප්ලේන්ස් ටික. හග්ගල කන්ද වැහිගෙන යනවා මේ දුමට. අර පැත්තකින් වලට පේනවා අරලිය හොටෙල් එක පේන්නේ. අරලිය ග්‍රීන් හොටෙල් එකනේ. යමු අපි ආයිත් ප්‍රධාන පාරට. යමු බෙදිරි වේ බෝට් එක නෝ පේනවා. මේකේ ඔඩියෝද ක්වොලිටි වලට නැත්තම් මේ GoPro එකේ ඔඩියෝද ක්වොලිටි. කලින් වීඩියෝ බලලා තියෙනවනේ කට්ටිය කියන්න බලන්න. මේකේ මොකද මයික් එකක් ගහලා නැහැ. ඉන්බිල්ට් මයික් එක තමයි තියෙන්නේ. යමු අපි තා පොඩ්ඩක් අපිට පහළට යන්න තියෙන්නේ. ඔන්න පේනවා පන්සල. අස්සයා ගොන් ටික් ටික් වගේ. ඔයාලට පේනවද ඉස්සරහ මිහිදුම යන හැටි? මිහිදුම යනවා ෂෝක් ටික. උලක සැරයි මේ දවස්වල නුවරඑළිය මාරුවල කට්ටිය. මාව ඇදිලා යන කාට උලකයි. බෝඩි මේ කනාවට ගෙනාපු මවුන්ට් එකක් තිබ්බා. මම මේ GoPro එකේ වැඩවලට ගෙනාව මවුන්ට් කැරිය වගේක් තිබිලා මේ හයි කරගත්තා. දැන් ඉන්ස්ටා එකේ මේ ඉන්විසිබල් ස්ටික් එකයි බයික් මවුන්ට් එකයි හයි කරගෙන මෙන්න මෙතනින් මෙහෙම ගහගත්තා නම් ගොඩේ ගොඩයි. පලාතම් පේනවනේ.
දැන් අනිතරෝ තියෙන්නේ ස්ටෝරේජ් ප්‍රශ්නේ. ස්ටෝරේජ් ප්‍රශ්නේ. දැන් මේක 8K ගහන්නේ මම. 8K 30 වලින් ගහන්නේ. GoPro එකේත් මං ගහන්නේ මේ 4K 60 වගේ ගහන්නේ 4K 20. මයිස්ටර් 24 ගෙවුව දැන් 60 වලින්ම ගහනවා. 2TB hard දෙයක් ඉවරයි. ඔය දැන් ප්‍රශ්නේ මේ travelers ලට වීඩියෝස් හදන අයට මේ අපි වගේ long content හදන අයට තියෙන ප්‍රශ්න තමයි ඔය. හෝ යමු අපි යමු පහළට. මේක මුළු වීඩියෝ එකම ෂොට් තුනයි. කැස්සක් ඇදිලා මගේ මේ කැහලා පපුවරි දෙනවා. අපි දෙමු. ડોක්ටර්ස් වුණාට බෙහෙත් ගන්න කම්මැලි. මම බෙහෙත් අරන් ආවා එක වේල දුක් බීවිල පස්සේ. එහෙනම් යනවා මං ආයිත් නුවරඑළිය නගරයේ පැත්තට. ගිහිල්ලා දැන් වෙලාව ගියත් දන්නේ නැහැ නේ. බලලා බෝඩින් පැත්තට යන්නත් ඕන. yes yo බයික් එකේ මම තාම හරියට කොහෙවත් ගියේ නෑ මේ මොකෝ මේකේ තාම මේ කිලෝමීටර් 448යි දුර තියෙන 1000ක් වගේ වෙනකන් ටිකක් උපරිම 40 45 වගේ තමයි යන්නේ මම RPM එකත් 4000 4500 වගේ උඩට ගන්න නැතුව කැමරා රත් වෙලා නැහැ නේ ලොකු රත් වෙලා නැහැ අනිත් කැමරේ උලම් පාරක් වදිනවා එහෙනම් මම ආයිත් ආවා ප්‍රධාන පාර නුවරඑළිය බදුල්ල ගානට මෙතන මේ ඩොමිනෝස් එකේම තියෙන්නේ මෙතන එහෙනම් මම මෙතනින් වීඩියෝ එක නවත්තනවා ටටා බයි